ඇත්තටම අපිට මිස් ඉන්ට්‍රගැසියෝන් එකට ගිය අපේ තරුණියක් නාපෝලියේ ඉන්න තරුණියක්. හැබැයි ශ්‍රී ලංකාව තමයි නියෝජනය කරන්නේ. නිපුණ ආයතනයේ අපේ අධිපතිතුමිය ගුරුතුමිය දහසක් දරුවන්ගේ දැස් පහදන ඔබතුමියට මේ වගේ තරුණියක් මේ ජයග්‍රහණය කිරීම පිළිබඳව ඔබතුමියට මොනවද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තෙම ආනන්ද මහත්තයා ශ්‍රී ලංකාව වගේ පුංචි රටක නාමය ඉතාලිය වැනි ජාත්‍යන්තරයට අරගෙන එම මං හිතන්නේ ලොකු භාග්යක් අපිට අපි හැමෝටම ශ්‍රී ලංකා වාසී අපේ සියලු දෙනාට ඒක ලොකු භාග්යක්. අප ඉදිරියටත් ඒ දියණියට තව තවත් ජයග්‍රහණ අත් කරගනිමින් ඉදිරියටම යාමට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිරුගේ කිරණයි උණුහුම දෙන්නේ සඳුගේ සෙවණයි සිහිල බෙදන්නේ කරදිය පොකුණයි රැකවල්ලන්නේ එකම එක තැනයි මේ මිහි කතට තියෙන්නේ විරිය ඇති රන්දරුවන් උපදින්නේ ඒලේනුයි බලසේනා බිහි වෙන්නේ එක දජයක් යට ඒ සේනා රොක් වෙන්නේ යන තැන ජයෙන් ජය ලබන්නේ ඒ අභිමානෙන් මව්බිම බැබලෙන්නේ ජය බංගාලෝබේ රජලෙනවා අපේ අපි එනවා මගේ අම්මේ.